ගරු කතානායකතුමනි, පාසල් පද්ධතිය සඳහා පද්ධතිගත සුහුරු පන්ති කාමර ලබා දීම මගින් අධ්‍යාපනය පහසුකරණය කිරීමේ අරමුණින් තෝරාගත් පාසල් 1000ක් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අරමුදල් භාවිතා කරමින් සුහුරු පුවරු සහ අනෙකුත් උපකරණ ලබා දීමට අදාළව ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා වන අංක අමප ඇල ඉරක් 24 ඇල ඉරක් 0.385 ඇල ඉරක් 601 ඇල ඉරක් 0.27 හා 2024 මාර්තු 4 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව අනුමැතිය හිමි වී ඇත. ගරු කතානායකතුමනි, මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අංක අමප ඇල ඉරක් 24 ඇල ඉරක් 0.978 ඇල ඉරක් 630 ඇල ඉරක් 0.09 හා 2024 මැයි 14 දින ඇතිව වැඩි දුරටත් ඉදිරිපත් කර ඇති අතර එමගින් යෝජනා කර ඇත්තේ චීන රජය විසින් යෝජිත පාසල් ඩිජිටල් කරන ව්‍යාපෘතියට සමපාතීව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටයි. චීන රජයේ එම ව්‍යාපෘතිය මගින් මධ්‍යගත පාලන මැදිරියක් සහ චිත්‍රාගාරයක් ඉදිකිරීමටත් අමතර සුහුරු පුවරු 500ක් ලබා දීමටත් යෝජනා වී ඇත. ඒ අනුව මෙම ව්‍යාපෘති දෙක ඒකාබද්ධ කිරීම මගින් පාසල් 1500ක් සඳහා ජාලගත සුහුරු පන්ති කාමර ඇති කිරීමට යෝජනා වී ඇත. මෙම ව්‍යාපෘති දෙක ඒකාබද්ධ කිරීම සඳහා චීන රජය විසින් ලබා දීමට යෝජිත සුහුරු පුවරුවල පිරිවිතරයන්ට සමාන වන අයුරින් ශ්‍රී ලංකා රජය විසින් මිලදී ගනු ලබන සුහුරු පුවරුද මිලදී ගත යුතු බවට ඉහත අමාත්‍ය මණ්ඩල තීරණය මගින් තීරණය වී ඇත. 2024 මැයි 14 දින ඇති ඉහත අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ශ්‍රී ලංකා රජය විසින් මිලදී ගැනීමට යෝජිත වූ සුහුරු පුවරු 1000 මිලදී ගැනීමේ කටයුතු 2024 ජූලි මාසයේදී ආරම්භ කර ඇත. නමුත් එම මිලදී ගැනීමේ කටයුතු ආරම්භ වන විටද චීන රජය විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘතිය සාකච්ඡා මට්ටමේ පැවති ඇති අතර ඔවුන් විසින් ලබා දීමට යෝජිත සුහුරු පුවරුවල පිරිවිතරයන් සම්බන්ධයෙන් කිසිදු නිල එකඟතාවයකට එළඹ නොතිබුණු බව නිරීක්ෂණය වේ. කෙසේ වෙතත් පැහැදිලි නොවුණු මූලාශ්‍ර ඔස්සේ ලබාගත් සහ චීන රජය විසින් නිල වශයෙන් තහවුරු නොකළ පිරිවිතරයන් උපයෝගී කරගනිමින් විවෘත මිල ගණන් පැනවීමකින් තොරව එක් සැපයුම්කරුවෙක් වෙතින් මිල ගණන් ලබාගෙන ශ්‍රී ලංකා වාණිජ්‍ය විවිධ නීතිගත සංස්ථාව හරහා අදාළ මිලදී ගැනීම සිදු කර ඇත. ඒ සඳහා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් වැය කර ඇති සම්පූර්ණ මුදල රුපියල් බිලියන 1.7කි. ඊට අමතරව සේවා හා සවිකිරීම් ගාස්තු ලෙස රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව වෙත රුපියල් මිලියන 430ක පමණ මුදලක් තවදුරටත් ගෙවීමට ගිවිසුම්ගතව ඇත. ගරු කතානායකතුමනි, ඉහත මිලදී ගැනීම මෙවැනි ඉහළ අගයකින් යුත් මිලදී ගැනීමකින් සිදු කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාවලිය හා සංසන්දනය කරන විට අස්වාභාවික ලෙස වේගවත්ව සිදු කර ඇති බව නිරීක්ෂණය වේ. එනම් 2024 ජූලි 5 වන දින මිල ගණන් කැඳවා එම මිල ගණන් 2024 ජූලි 15 වන දින විවෘත කළ 2024 ජූලි 16 වන විට තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් වාර්තාව ඉදිරිපත් කිරීමද අවසන් කර ඇත. අදාළ වාර්තාව අමාත්‍ය මණ්ඩලය පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් 2024 ජූලි 17 සහ 18 යන දිනයන්හි සලකා බැලීමෙන් පසු එදිනම සිය නිර්දේශ ලබා දී ඇත. ඉහත නිර්දේශයන් 2024 ජූලි 23 දින ඇතිව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා අනුමැතිය 2024 ජූලි 30 දින ලැබීමෙන් පසුව මිලදී ගැනීමේ අයනවුම 2024 අගෝස්තු 5 දින සැපයුම්කරු වෙත නිකුත් කර ඇත. ඒ කියන්නේ මුළු ක්‍රියාවලියටම දීලා තියෙන මාසයයි. මෙම මිලදී ගැනීමේදී සුහුරු පුවරු 1000ක් සඳහා CIF අගය වන ඇමරිකන් ඩොලර් මිලියන 3,1,35,902.50ක වටිනාකමක් Huawei ආයතනයේ නියෝජිතයා ලෙස දැක්වෙන Intelligent Express Limited Hong Kong වෙත ණයවල ලිපියක් විවෘත කිරීම මගින් ගෙවා ඇති අතර Huawei ආයතනය චීන ආධාර ව්‍යාපෘතිය යටතේ සුහුරු පුවරු සපයන නිෂ්පාදකයා ලෙස අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ දක්වා තිබුණද මේ දක්වා එවැනි සැපයුම්කරුවෙකු මෙම ව්‍යාපෘතිය සඳහා තෝරා ගැනීම සම්බන්ධයෙන් චීන රජය සනාථ කර නොමැත. ඉහත ඇනවුම පරිදි අදාළ සුහුරු පුවරු සහ අනෙකුත් උපකරණ 2024 ඔක්තෝබර් මාසයේදී පමණ අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබී ඇති අතර ඒවා දැනට පත්තල ගෙදර ගුරු අභ්‍යාස විද්‍යාලයේ ගබඩා කර ඇත. ශ්‍රී ලංකා රජය විසින් මිලදී ගනු ලැබූ ඉහත සුහුරු පුවරු මිලදී ගැනීම අවසන් කර තිබුණද චීන රජය ආධාරය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අදාළ ව්‍යාපෘතියේ කොටස මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති අතර ඒ සඳහා අවසන් එකඟතාවයක් එළඹ නොමැත. චීන රජය විසින් ලබා දීමට යෝජිත වූ ජාලගත කිරීමේ පහසුකම සහ මධ්‍යගත පද්ධතිය පිළිබඳ අවසන් එකඟතාවයකට එළඹීමට පෙර මෙම සුහුරු පුවරු මිලදී ගැනීම හේතුවෙන් සිදු වී ඇති අපේක්ෂා කළ කාර්යයට කිසිසේත්ම එම උපකරණ යොදා ගැනීමට නොහැකි වීමයි. දැනටද සාකච්ඡා මට්ටමින් පවතින චීන ආධාර ව්‍යාපෘතිය මේ වසර අවසාන වන තෙක්වත්
කාලය ගතවන බව අපේක්ෂා කළ හැකිය. එසේම ඒ සඳහා තෝරාගනු ලබන සැපයුම් කරු පිළිබඳව කිසිදු තීරණයක් මෙතෙක් නිල වශයෙන් දක්වා නොමැත. මෙම තත්ත්වය මත දැනට ගබඩාව වෙත ලැබී ඇති මෙම සුහුරු පුවරු 1000 සහ අනෙකුත් උපකරණ පාසල් වෙත බෙදා හැරීම සිදු කරන්නේ නම් එය භාවිතා කළ යුතු ආකාරය පිළිබඳව නිශ්චිත උපදෙස් විදුහල්පතිවරයාට ලබා දිය යුතු අතර චීන ආධාර මත ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘතිය මේ දක්වා ක්‍රියාත්මක නොවීම තුළින් මෙම උපකරණ සවිකිරීම සහ භාවිතා කළ යුතු ආකාරය පිළිබඳ නිශ්චිත උපදෙස් ලබා දීමට නොහැකි වී ඇත. මෙම අවස්ථාවේදී අදාළ සුහුරු පුවරු ජාලගත කිරීම සිදු කළ නොහැකි වන හේයින් ඒවා භාවිතා කළ හැකි වන්නේ තනි පන්ති කාමර වශයෙන් පමණි. එමගින් මෙම ව්‍යාපෘතියේ අරමුණු කිසිසේත් ඉටු නොවන අතර මේ දක්වා කර ඇති රුපියල් බිලියන 1.7ක ආයෝජනය ඌන උපයෝජනයක් ලෙස දැකිය හැකිය. මෙම මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමවේදයේ අක්‍රමිකතාවයන් සිදුවේ යන්න සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මේ සම්බන්ධයෙන් දැනට චීන රජය සඳහා සමගද සාකච්ඡා කරනු ලබන අතර හැකි ඉක්මනින් චීන රජය වෙතින් යෝජිත පහසුකම් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. කාලය ලබා දීම ගැන බොහොම ස්තුතියි.